සුබ දවසක් කියලා පිළිගන්නවල හැමෝම මගේ channel එකේ දාන අලුත්ම වීඩියෝ එකට අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද තව කෙනෙක්ගේ ෆෝන් එකේ storage එකේ තියෙන ෆයිල් කැමති ෆයිල් එකක් delete කරන්න කියලා ෆයිල් එකක් කොහොම මුළු storage එකම delete කරගන්න පුළුවන් application එකක් හදන දේ තමයි මම කියලා දෙන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද මේ application එක හදාගන්නේ කියලා. අපි යමු වීඩියෝ එකට. හරි මේ වැඩේ කරන්න ඔයාලට මුලින්ම ඇප්ලිකේෂන් එකක් ඕනනවා. Sketchfab Pro කියන ඇප්ලිකේෂන් එක ඕනනවා. මම ඒක ඔයාලට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියන්නම්. ඔයාලා ඒකෙන් ගිහලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා ඔයාලා ඇප් එක ඕපන් කරගන්න. ඕපන් කරද්දි මෙන්න මෙහෙම තමයි ඇප් එක තියෙන්නේ. මෙයාගේ ඇප්ස් නම් නැති මේ මම කලින් හදපුවා ටිකක් ඒ නිසා. ඊට පස්සේ ඔයාලගේ normal ඇප් එක ඕපන් වෙයි. ඔයාලා යට තියෙන මේ ධන ලකුණු උඩ එකපාර ටච් කරලා ඔයාලගේ ඇප් එක හදන්න තියෙන මෙතනින්. මෙතන ඇප්ලිකේෂන් එකේ name එක දෙන්න තියෙනවා. ඔයාලා හදන ඇප්ලිකේෂන් එකේ කැමති නමක් දෙන්න. මම දෙන්න format කියලා. ඊට පස්සේ මෙතන tap to change icon කියලා තියෙනවා. ඒක උඩ ක්ලික් කරලා ඔයාලට app එකේ logo එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන advanced settings කියලා අන්න ඒක උඩ එකපාර touch කරපුවාම මෙතන package name එක project name එක වගේ ඒ ටික හදා ගන්නත් පුළුවන් අපේ app එකේ. ඔයාලා ඒ ටික ඔයාලට කැමති විදිහට හදාගෙන ඊට පස්සේ මෙතන create app කියන එක touch කරන්න ඕනේ. ඊට පස්සේ app එක හදන තැනට මෙන්න මෙහෙම වෙනවා. මේ පැත්තේ අපිට phone එකක icon එකක් තියෙන. අන්න ඒකේ තමයි අපි දැන් හදන්න යන්නේ. මුලින්ම ඔයාලා මේකට liner v කියලා තියෙනවා වම් පැත්තේ උඩම අන්න එකක් ඇදලා දාගන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයාලා වෙන්න මේක උඩ එකපාරක් ටච් කරලා මේක උඩ මේක දාලා සිලෙක්ට් කියන එක දෙන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයාලට මේකේ මම ඔයාලට කියන්න මේකේ ක්‍රම දෙකක් කියලා දෙනවාද. එකක් තමයි අපි බටන් එකක් ක්ලික් කරපුවම කොහොමද අපිට අවශ්‍ය ෆයිල් එක ඩිලීට් වෙන්නේ. අනිත් එක තමයි ඇප් එක ඕපන් කරපු ගමන් කොහොමද ෆයිල් එකක් ඩිලීට් වෙන්නේ කියලා. මම ඔයාලට මුලින්ම කියන්න බටන් එකක් ක්ලික් කරපුවම කොහොමද ඩිලීට් වෙන්න හදන්නේ කියලා. මෙතන ඔයාලා පොඩ්ඩක් පල්ලෙහාටම ඔයාලට පේන ඇති මෙතන බටන් කියලා එකක් තියෙනවා. අන්න එක ඇදලා දාගන්න ඕනේ. බටන් එක වැටුණා. ඊට පස්සේ මේ මම බටන් එක පොඩ්ඩක් මැද හරියට ගන්නවා. හරි බටන් එක මැදට ගත්තා. තව ඔයාලට පුළුවන් මේකට ඕන ෆොටෝ එකක් ඇඩ් කරගන්න පුළුවන්. මෙතන image view කියලා තියෙනවා වම් පැත්තේ බටන් වලට යටින්. ඒකත් ඇදලා දාලා ඊට පස්සේ ඔයාලට පුළුවන් image එකක් අපේ gallery එකෙන් දාගන්න. ඒක දාගන්න එහෙම. දකුණු පැත්තේ උඩ තියෙන dot එක ක්ලික් කරලා image කියන එකට ගිහිල්ලා මෙතනත් යටම තියෙන ධන ලකුණ උඩ එකපාරක් ටච් කරලා මෙතන add image කියන එක දෙන්න ඕනේ. දීලා අපිට පුළුවන් gallery එකෙන් කැමති ෆොටෝ එකක් select කරගන්න. ෆොටෝ එකක් select කරපුවම වෙන්න මෙහෙම තමයි එන්නේ. select කරපු ෆොටෝ එක ගැන හිතන්න එපා. gallery එකට ගියම ඒක හම්බුනේ. එහෙනම් ඒක දැම්මා. හරි ඊට පස්සේ ඔයාලා මෙතන යට image එක නම අනිවාර්යයෙන් වෙනස් කරන්න ඕනේ මේ රතු පාට පෙන්නුවොත්. මේක නියම් ඔය අකුරු තුනක් වගේ දීලා save කරගන්න. හරි ඊට පස්සේ ආපහු back කරගන්න ඔයාලා. back කරලා අපි දාපු image button එක උඩ click කරලා මෙතන තියෙනවා යට image කියලා. ඊට පස්සේ අපි add කරපු එක නිකන් පෙන්වනවා. ඒක select කරලා දාන්න ඊට පස්සේ ඔයාලට image එක add වෙන ඔයාලට මේ කැමති තැන් වලට image button දාලා අපිට ඕන නම් මෙහෙම තව liner h එකක් දාලා ඒක ඇතුළටත් image button එකක් කොහොමද දාලා image එක මැද හරියට අරගෙන අපිට එතෙන්ටත් එහෙම ඕන image එකක් දාගන්න පුළුවන්. ඔයාලට කැමති විදිහට හදාගන්න පුළුවන්. background එකේ color එක වෙනස් කරන්න පුළුවන්. background එක උඩ එකපාරක් touch කරලා එතන තියෙනවා background color කියලා. අන්න ඒකෙන් අපිට පුළුවන් background එකට කැමති පාටක් දාගන්න. හරි ඊට පස්සේ ඔයාලා පුළුවන් background එක ඕන ෆොටෝ එකක් වෙනස් කරන්න පුළුවන්. background එක උඩ touch කරලා මෙතන තියෙනවා background එකේ අපිට ඕන නම් කැමති ෆොටෝ එකක් දාගන්න පුළුවන්. හරි ඒ ටික ඔයාලා තේරෙන්න ඇති කියලා හිතනවා. මම දැන් කියන්න කොහොමද මේකේ වැදගත්ම දේ කරගන්නේ කියලා. හරි ඊට පස්සේ ඔයාලා මෙතන බටන් කියන එක උඩ එකපාරක් touch කරගන්න ඕනේ. touch කරලා මෙතන event කියලා තියෙනවා. ඒකට ගිහිල්ලා on create වලට යන්න ඕනේ. ගියපම ඔයාලා යටම පේනවා නිල් පාටින් icon එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් click කරගන්න ඕනේ. ඒ නිල් පාට උඩ click කරලා ඔයාලට file කියන එකට යන්න. file කියන එකට ගිහිල්ලා ඔයාලා හොයාගන්න ඕනේ delete file path කියන එක. මෙතන තියෙන එකත් උම ඇදලා දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඕනේ නම් get external storage කියන එක. මේක තව පොඩ්ඩක් යට ගියාම ඒකත් තියෙනවා මෙතන. ඒකත් උම ඇදලා ඔයාලා දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන operator කියන එකට ගිහිල්ලා ඒකේ තියෙනවා join and කියලා. ඒකත් ඔයාලා හොයාගන්න ඕනේ. පොඩ්ඩක් යට ගියාම මෙතන තියෙනවා join and කියලා. අන්න ඒකත් ඔයාලා මේකට දාගන්න. ඊට පස්සේ මේ ටික මෙතන set කරගන්න තියෙන්නේ. මෙහෙම දැම්මා. ඊට පස්සේ join and කියන මෙතන දාලා මේක වෙන්න මෙහෙම දාගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට පොඩි හිස් කොටුවක් තියෙන එකට ටච් කරලා එතන තමයි අපිට delete වෙන්න ඕන ෆයිල් එකේ path එක දාන්න තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්න ඒක කොහොමද දාන්නේ කියලා. හරි මම ඔයාලට folder එකක් හදාගත්තා new folder කියලා. වෙන්න මේක මම දැන් ඒකේ නම copy කරගන්නවා. මෙතන rename ගිහිල්ලා මේක මෙහෙම copy කරගන්නවා. copy කරලා අපි ආපහු යනවා
අපේ ඇප් එකට ඇවිල්ලා ඔයාලා මෙතන අර මම කලින් කියපු තැන ඔයාලා මෙන්න මේක පේස්ට් කරගන්න ඕනේ. පේස්ට් කරලා මෙන්න මෙතන ඉරි දෙකක් ඉරි දෙක දෙපැත්තෙන් ටයිප් කරලා සේව් කරගන්න. සේව් කරලා බැක් කරන්න. හරි දැන් බටන් එක ක්ලික් කරපුවම ෆයිල් එක ඩිලීට් වෙන විදිහට හදලා තියෙන්නේ. මම ඔයාලට කියලා දෙන්න දැන් ඇප් එක ඕපන් කරපුවම අපිට අවශ්‍ය ෆයිල් එක ඩිලීට් වෙන්න හදන්නේ කොහොමද කියලා. අයිකටත් පෙන්වන්නම් ඔයාලට හදන විදිය. මම මෙතන new folder 2 කියලා එකකුත් හදාගත්තා. මම ඒකෙත් නම copy කරගත්තා. copy කරලා අපි ඇප් එක හදන තැන ගිහිල්ලා ඔයාලා මෙතන උඩ තියෙනවා event කියලා. අන්න ඒකට යන්න ඕනේ. ඒකට ගිහිල්ලා මෙතන on create කියන එකට touch කරලා මෙතනත් අර අපි කලින් හදාගත්ත එකම ඒ විදිහටම හදා ගන්නවා. හදලා මෙතනත් new folder 2 කියන එක type කරලා අර විදිහටම තමයි save කරලා back කරනවා. හරි මේක ඔයාලට මම new folder 2 කියලා ගත්තට ඔයාලා ගොඩක් අයගේ photos තියෙන්නේ එහෙම photos කියලා වෙනම file තියෙනවා, music කියලා වෙනම file තියෙනවා, download කියලා වෙනම file තියෙනවා. එහෙම ගොඩක් අයගේ download file එකේ තමයි ගොඩක් ඒවා තියෙන්නේ. document එකේ වගේ තියෙනවා. ඔයාලා එහෙම නමක් දීලා ඔයාලට අවශ්‍ය කෙනාගේ අවශ්‍ය file එක delete කරන්න ඕන විදිහට ඔයාලා මේ file එක select කරලා එතන type කරගන්න. හරි අපි දැන් app එක run කරලා බලමු වැඩද කියලා. මෙතන යටම තියෙනවා app එකේ run කියලා. අන්න ඒක උඩ එකපාරක් අපි touch කරලා බලමු app එක වැඩ කරනවද කියලා. හරි app එක build වෙනවා. අපි එතකම් පොඩ්ඩක් කියමු. හරි app එක install කරලා ඉවරයි. අපි බලමු open කරලා. app එක open කරද්දී මෙතන allow කරන්න එනවා. ඒක allow කරමු. හරි අපි දැන් කියලා බලමු app එක open වෙද්දිම තාම එක වැඩ කරනවද කියලා. හරි ඔයාලට පේනවා new folder 2 එක delete වෙලා තියෙනවා. දැන් new folder 1 එක විතරක් තාම තියෙනවා. අපි ඒක දැන් button එක කරන්නේ. අපි දැන් button එක click කරලා බලමු. හරි button එක click කරාම කිසිම දෙයක් උන්නේ නැහැ. අපි දැන් ගිහලා බලමු අපේ file වලට. හරි ඔයාලට පේන්නේ නැති file වලට ගිහලා බලද්දී අපේ new folder 1 එක delete වෙලා තියෙනවා.